ආණ්ඩුකාරතුමත් එක්ක සාකච්ඡාවක් කරේ මේ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් මේ පළාතේ මධ්‍යම පළාතේ කරන්න ඕන වැඩ ටික සංවිධානාත්මකව වේගෙන් ජනතාවට අපි ඉටු කරලා දෙන්න ඕන. ජනතාව බලාපොරොත්තු වෙමින් ඉන්නවා. සාමාන්‍යයෙන් රජයේ සේවයට පිරිසක් බඳවා ගැනීමේ පියවර තියලා තියෙනවා ආණ්ඩුව හැටියට. මේ කටකතාවක් විතරයි මේ දවස්වල මේ කතා කරන්න කට්ටිය. අයිබෝන් ඔබ සම්බන්ධ වෙන්නේ කළුසුද්දා YouTube නාලිකාවේ වීඩියෝ එකක් සමගයි. අද විශේෂ වීඩියෝ එකක් අපි ඔබට ගේන්නේ. මේ වීඩියෝ එකේ අන්තර්ගතයන් කීපයක්ම තියෙනවා. වීඩියෝ එකට යන්න කලින් විශේෂ දෙයක් ඔබෙන් ඉල්ලන්න තියෙනවා. අපේ නාලිකාව subscribe කරන්න. විශේෂ වැඩ කීපයක්ම තියෙනවා හෙට සහ අනිද්දා දිනවල වගේම මේ මාසේ විශේෂම වැඩ කීපයක් ඉදලා තියෙනවා. අපේ නාලිකාව subscribe කරන්න. මේ වීඩියෝ එකට කමෙන්ට් කරන්න. අපි යමු දැන් වීඩියෝ එකට. කැබිනට් තීරණ දැනුම් දීමේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මාල්නී පොන්සේකා කලාකාරණිය පිළිබඳව මාධ්‍යවේදියෙක් අහපු ප්‍රශ්නට කියපු කතාව. එතුමා ප්‍රකාශ කරේ එතුමා පාර්ලිමේන්තුවේදී කියපු කතාව. අපි මේ සම්බන්ධව මෙන්න මේ මතය තමා දරන්නේ කියලා ඔබ දැන් දන්නවා ඒ නලින්ද සහෝදරයා කියපු කතාව. මේක මේ මාධ්‍යවේදීන්ට අර උතුම් කලාකාරිනියගේ මිනිහත් විකුණගෙන කන තත්ත්වයටපත් වෙලානේ. මේ මාධ්‍යවේදියෝ දැන් අපි ඉස්සර ඉඳන්ම කියන කතාව තමයි මාධ්‍යවේදියුන්ට අවශ්‍ය වෙන්නේ මේ කුණු රහ කියන එක. එතකොට මේ මාධ්‍යවේදියුන්ට අවශ්‍ය වුණේ වෙලාවේ යම් විදිහකට ගැටුමක් ඇති කරලා මේ මොකක් හරි දෙයක් ඉතින් කියන්නත් තියෙන්න බෑ. විපක්ෂයට තියෙන්නත් ඕන, මාධ්‍යයට තියෙන්නත් ඕන. එතකොට තමයි වැඩේ යන්නේ. එහෙමනේ හැදෙන්නේ. ඒ නිසා මේ මාධ්‍යවේදීන් පිළිබඳව මීට වැඩිය සැලකිලිමත් වෙන්න ඕනේ කියලා අපි මේ වීඩියෝ එකෙත් කියනවා. අපි හැම වීඩියෝ එකෙම කිව්වා. ඒ වගේම මේ වීඩියෝ එකෙත් කියනවා මේ මාධ්‍යවේදීන්ගේ හැසිරීම පිළිබඳව යම්කිසි ප්‍රමාණයකට හෝ සිතන්න ඕනේ. ඒක මේ රටේ අනාගතයට සහ අපගේ අනාගත පරම්පරාවේ අනාගතයට ගොඩක් වටිනවා. අනිත් අදහස තමයි අපි මේ වීඩියෝ එක ගේන්නේ විශේෂයෙන්ම අමාත්‍යවරු මුණ ගැහෙන්න ජනතාව පැමිණෙනවා. තමන්ගේ ගැටලු निराකරණය කරගන්න සහ තමන්ගේ පොදු ප්‍රශ්න වෙනුවෙන් පෞද්ගලික ප්‍රශ්න වෙනුවෙන් අමාත්‍යවරු මුණ ගැහෙන්න ජනතාව එනවා. අමාත්‍යවරයා හම්බෙන්න බෑ, ඊටමන්ම අමාරුයි වගේ කතාවක් සමාජය අතර යනවා. ඇත්තටම එහෙම දෙයක් මේකේ නෑ. අමාත්‍යවරයා මුණ ගැහෙන්න එනවා නම් ඔබට එක එක ක්‍රම තියෙනවා. ලේකම්වරු හරහා, අතිරේක ලේකම්වරු හරහා දිනයක් වෙලාවක් වෙන් කරගෙන ඔබට අමාත්‍යවරු මුණ ගැහෙන්නත් පුළුවන්. ඒ අමාත්‍යාංශයේදී මුණ ගැහෙන්නත් පුළුවන්. ඒ වගේම මහජන දින යොදාගෙන තියෙනවා එක එක පළාත්වල, දිස්ත්‍රික්කවල. ඒ පළාත්වල, දිස්ත්‍රික්කවල අමාත්‍යවරු මුණ ගැහෙනවා නම් ඒ අවස්ථාවේදී සම්බන්ධීකරණය හදාගෙන ඔබට අමාත්‍යවරයා මුණ ගැහෙන්න පුළුවන්. මේ වගේ වැඩක් වෙච්ච එකක් තමයි අපි මේ පෙන්වන්න යන්නේ. විශේෂයෙන්ම ලාල්කාන්ත අමාත්‍යවරයාගේ මහජන දිනයක් පැවතුණා මහනුවරදී. ඒ මහජන දිනේදී අපි ගියා ඒ මහජන දිනය ආවරණය කිරීම සඳහා. ඒ වෙලාවේ ගත්ත වීඩියෝ කිහිපයක් තමයි දැන් ඔබට අපි පෙන්වන්නේ. ඒ ඇවිල්ලා හිටපු මිනිස්සු කියපු අදහස් ටිකක් තමයි අපි දැන් පෙන්වන්න යන්නේ. විශේෂයෙන්ම මේ ලාල්කාන්ත අමාත්‍යවරයා ගැන අපි සඳහන් කරන්නේ අපි වැඩිපුරම ලාල්කාන්ත අමාත්‍යවරයා ගැන වීඩියෝ දානවා කියලා සමහරවිට අපේ කමෙන්ට් වලත් තියෙනවා. ලාල්කාන්ත අමාත්‍යවරයා කියන්නේ බිමේ ඉන්න අමාත්‍යවරයෙක්. ලාල්කාන්ත අමාත්‍යවරයාගේ මහජන දිනයකදී ගත්ත දර්ශන කිහිපයකට දැන් බලමු. ජනතාවගේ අදහසුත් තියෙනවා එතන. මේ තමයි ඒ වීඩියෝ එක. එතුමා හම්බුනේ ඒ වෙලාවෙම ගත්ත කෝල් එකක් LRC එකට. එතුමාගේ ඇත්තටම සහයෝගය බොහොම අගය කරන්න ඕන. මේ කට්ටිය කියනවා මේ එතුමා හම්බෙන්න බෑයි කියලා. නමුත් ඇත්තටම කියනවා නම් මම සාමාන්‍ය විදියට ඇවිල්ලා මේ එතුමා හම්බුනේ මේ බොහොම සාර්ථකයි. මේ කටකතාවක් විතරයි මේ දවස්වල මේ කතා කරන්න කට්ටිය. ඔව් අපි වාර්මාර්ථ දෙපාර්තමේන්තුවේ සිවිල් ඉංජිනේරුමේ ද්‍රව්‍ය සමීක්ෂක සංගමයේ හැටියට මේ ස්ථානයේ පැමිණි අමිතේ ලාල්කාන්ත සහෝදරයා හම්බෙලා අපේ යුනියන් එක සම්බන්ධයෙන් අපේ වෘත්තීය මූණ පාලා තියෙන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. ඒ සියලු දේවල් සම්බන්ධයෙන් සේවා ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කරා. ලාල්කාන්ත සහෝදරයා අමිතේ ලාල්කාන්ත සහෝදරයාගෙන් අපිට ධනාත්මක පිළිතුරක් ලැබුණා. ඒ මොහොතේම ඒ සම්බන්ධයෙන් පියවර ගන්න ඉදිරියට කටයුතු කරනවා කියලා ඔහු අපිට පොරොන්දු වුණා. අපේ විශ්වාසයක් තියෙනවා ඒ සම්බන්ධයෙන් පියවර ගනී කියලා. සාමාන්‍යයෙන් රජයේ සේවයට පිරිසක් බඳවා ගැනීමේ පියවර තියලා තියෙනවා ආණ්ඩුව හැටියට. එතුමාම යොමු කරා ඉදිරි පියවරවල සඳහා මහලි
එක්කත් එක්ක සම්බන්ධ කරන්න මගේ වැඩ කටයුතු සංවිධානය කරන්න මේ මම හිතනවා මට ඉතිරි වැඩ කටයුතු ටික සාර්ථක කරගන්න මේක හොඳ අඩිතරමක් කියලා. ප්‍රශංසා කරන්න ඕන මම ඉනත් වැඩක ආයතන වලට වැඩ කරන්න ඉඳලා තිබුණා. නමුත් මේ බොහොම පිළිවෙලයි වැඩ තිබුණා. අපිට නම්බර්ස් දීලා වෙලාවක් වෙන් කරලා බොහොම පිළිවෙලට වැඩ ටික යනවා. ඉතින් හරිම ලේසි. අපිත් කාර්යබහුල ජීවිතේ ඉන්නේ. ඒකෙදි අපිට කල්පනා කරගන්න හරිම ලේසි අපේ කාලේට. මම ආවිල්ලා විනාඩි 10ක් 15ක් මම හිටියේ නෑ මෙතන. මගේ වැඩේ කරගත්තා. ඒ වගේම මහනුවර ප්‍රදේශයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා අමාත්‍යවරයා මුණ ගැහුණා. අමාත්‍යවරයා ආණ්ඩුකාරතුමා සමග සාකච්ඡාවක් පැවතුණා. මේ සාකච්ඡාවේදී මොනවද සාකච්ඡා කරේ කියලා අමාත්‍යවරයා විශේෂ ප්‍රකාශයක් නිකුත් කළා. අපි දැන් මේ ප්‍රකාශය බලමු මේ වීඩියෝ එකේ. අද අපි ආණ්ඩුකාරතුමයි නුවරඑළිය දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයෝ අපේ മന്ത്രി සහෝදරවරු සහ මාතලේ දිස්ත්‍රික්කයේ മന്ത്രി සහෝදරුත් එක්ක මහනුවර අපේ മന്ത്രി සහෝදරු අපි කීප දෙනෙක් ආණ්ඩුකාරතුමත් එක්ක සාකච්ඡාවක් කරේ මේ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් මේ පළාතේ මධ්‍යම පළාතේ කෙරෙන්න ඕන වැඩ ටික සංවිධානාත්මකව වේගෙන් ජනතාවට අපි ඉටු කරලා දෙන්න ඕන. ජනතාව බලාපොරොත්තුෙන් ඉන්නවා මාර්ග සම්බන්ධ, වාරි මාර්ග සම්බන්ධ, කෘෂිකර්ම කටයුතු සම්බන්ධ, රාජ්‍ය පළාත් රාජ්‍ය සේවයේ ගැටලු සමහර ඒවා ස්ථාන මාරු වීම සම්බන්ධ ඒ වගේ විවිධ දැනට මතුවලා තියෙන කාරණා කඩිනවෙන් විසඳීම සම්බන්ධයෙන් තමයි අද අපි කතා බහ කරගත්තේ. අපිට අභියෝගයක් වෙන්නේ ප්‍රතිපාදන අවුරුද්ද තුළ සාර්ථකව පාවිච්චි කිරීම තමයි අපි ගැන තමයි කතා කළේ විශාල වශයෙන්ම. ඒ වගේම දැනට කරගෙන යන වැඩ පිළිවෙල උනත් අපේ තියෙන සමහර ප්‍රශ්න මාරු වීම ප්‍රශ්න වගේ දේවල් ඒවා හරියට ගලපගන්නේ කොහොමද ඒවට විසඳුම් ළඟන්නේ කොහොමද ටෙක්නික මහජන නියෝජිතයන් සමග සාකච්ඡා කිරීම තමයි අද අපේ සාකච්ඡාව ආරම්භ වුණේ. වගේම දැන් ඔබ දැක්ක ආණ්ඩුකාරතුමත් ඒ අදහස් ප්‍රකාශ කිරීමක්. ඔබට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අමාත්‍යවරු මුණ ගැහෙනවා නම් අමාත්‍යාංශයට කතා කරලා සම්බන්ධීකරණ ලේකම් සම්බන්ධ කරගෙන ඔබට පුළුවන් අමාත්‍යවරයා මුණ ගැහෙන්න ඔබේ ගැටලු ඉදිරිපත් කරන්න. ඔබේ ප්‍රදේශයේ ගැටලුවක්, ඔබේ පෞද්ගලික ගැටලුවක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ එසේ කටයුතු කරයි කියලා අපි හිතනවා. සමාජයේ යම් යම් මත හැදෙන්න පුළුවන් විපක්ෂය එක එක දේවල් විදියට හැදෙන්න පුළුවන්. හැබැයි අපි ඇත්ත කතාව තමයි ඔබට ඉදිරිපත් කළේ. ඒ නිසා එහෙම ගැටලු නැහැ. මේ සිටින්නේ ජනතා නියෝජිතයන්. ඕන්න හම්බෙන්න පුළුවන් ඕන වෙලාවක. ඕන්න කතා කරන්න පුළුවන්. රාජකාරී බහුලයි. අපි දන්නවා මේ දවස්වල වැඩ නිතරම සිදු කරමින් යන ගමනක් තියෙන්නේ. ඒ නිසා මේ වැඩ කරමින් යන ගමනේදී ඔබේ ප්‍රශ්නයත් වැදගත් විදිහට අරගෙන ඒකට විසඳුමක් දෙන්න තමයි මේ ජනතා නියෝජිතයන් පත් වෙලා ඉන්නේ. අද වීඩියෝ එකට ඔබ කැමති නම් අපේ වීඩියෝ එකට ලයික් කරන්න. ඒ වගේම අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. විශේෂ වැඩ කිහිපයක්ම හෙට අනිද්දා දිනවල සිද්ධ වෙනවා. ඒවා අපි ඔබට ගේන්න බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි අද වීඩියෝ එක සමග සම්බන්ධ වුණාට.